අදත් අපි ලස්සන ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද ඇවිත් තියෙන්නේ කන්තලේට. ඉතින් කන්තලේ වැව බලන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. අපිට කන්තලේ වැව මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ලස්සන වැවක්. අපි බැහැලම් බලමු ලස්සන කොහොම වෙයිද කියලා. ඔන්න අපි ඉතින් වැව බලන්න බැස්සා. වැඩි කතාවක් නැතුව යමු ඉස්සරහට. ඉතින් මේ දිගටම වැව වටේටත් අලි වැටවල් දාලා තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙනවා අපිට බලන්න පුළුවන්. කන්තලේ වැවේ මෙන්න මේ විදිහට තමයි මම පෙන්නන්නම් ඔයාලට view එක මොන වගේ තියෙන්නේ කියලා. එන්න මේ වගේ මාරම ලස්සන නිස්කලංක view එකක් අපිට බලන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ මෙන්න මෙතන වැව මැද ගහක් තියෙනවා, එක ගහක් මාර ලස්සනයි ඒක. මේ පැත්තෙන් හැමතැනම කැලෑවල් වලින් වටලා තියෙනවා. ඈතින් පොඩි කඳු යායක් තියෙනවා. එතන පඩිපෙළකුත් තියෙනවා අපිට ඕනනම් බහින්න. මාරම ලස්සන view එකක් තියෙනවා. තව දෙයක් පෙන්වන්න ඕනේ. ඉතින් මෙන්න මේ පැත්තට ගියපුවාම මෙන්න මේ පැත්තෙන් අපිට බලන්න පුළුවන් ඔරු නේද? ඔරු නෙමෙයි පාරු. පාරු ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේකේ මාළු අල්ලන්න එහෙම යන මිනිස්සු යන්නේ එකෙන්. ඒ වගේ යනවා ඇත්තේ. මම හිතන්නේ කොහොම හරි ආරම නිස්කලංක view එකක් තියෙන වැවක් තමයි මේක. ආරම ලස්සනක් තියෙනවා මෙතන. ඉතින් කාන්තලේ වැව විතරක් නෙවෙයි, කාන්තලේ වැව මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තෙන් අපිට ලස්සන වෙල්යායකුත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලොකු වෙල්යායක් තියෙනවා. මාරම ලස්සනයි ඒකත්. මේ පැත්තේ කාන්තලේ වැව, මේ පැත්තේ වෙල්යාය, මැදින් පාර යනවා. ඉතින් කාන්තලේ වැව ලස්සනට පේනවා. මම මේ පැත්තට හරවලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔන්න ඉතින් ඒ පැත්තේ වැව වගේම තමයි එහා පැත්තේ ලස්සනම ලස්සන වෙන ලොකු වෙල්ලයක් තියෙනවා. ඉතින් එන්න මේ විදිහට
අපිට බලන්න පුළුවන් මාරම ලොකු වෙල්යායක්. ඉතින් එහා පැත්තේ ලස්සනට කන්දලේ වැව තියෙනවා. මේ පැත්තෙන් මාරම ලස්සනට මේ ලස්සන වෙල්යායක් තියෙනවා. ඒක පුදුම ලස්සනක් තියෙන්නේ. මේ පැත්තේ වෙල්යාය, අර පැත්තේ කන්දලේ වැව. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලලා යන්න. මාරම ලස්සන view එකක් තියෙන තැනක් තමයි මෙතන. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ලස්සන වීඩියෝස් කරන්න පුළුවන්. මේ මාරම ලස්සන මාරම නිස්කලංක තැනක් තමයි මෙතන. ඉතින් ඔයාලත් ඇවිත් යන්න. ලස්සන view එකක් තිබ්බා. අපි බලලා ඉවරයි. දැන් අපි යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මොන ඔය විදිහට තමයි අපේ කන්තලේ වැවවල්න ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් වෙනදා වගේ නෙමෙයි පොඩි ට්‍රිප් එකක්. ඉතින් මේ විදිහට අපේ ගමන ඉවර වෙනවා. ඉතින් තවත් අලුත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.